දීමනාවෙන් 36ක් බදු ගහලා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට මාස 6කින් වැටුප් නැහැ. ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ට හඳුන්වා දුන් නව ආදායම් බදු ක්‍රමයත් සමග ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මාසික දීමනාවෙන් 36ක ප්‍රමාණයක් බදු ලෙස කපා හරින ලෙස ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් එම බදු ක්‍රමයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයට පත් වුණා. එම ආදායම් බදු අසාධාරණයයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අධිකරණයේ පිහිට පැතුවා. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වා සහ එක්දින සහ 20/20 කණ්ඩායම්වල නායක චරිත් අසලංක සෙසු ක්‍රීඩකයන්ද නියෝජනය කරමින් අභියාචනාධිකරණයේ නඩු පැවරුවා. එම බද්දට එරෙහිව ක්‍රීඩකයන් අභියාචනාධිකරණයේ නඩු පැවරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ගේ ගෙවීම් කිරීම අත්හිටුවීමට සිදු වුණා. එම ගෙවීම් අත්හිටුවීමේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 30කට අධික සංඛ්‍යාවකට මාස 6ක පමණ කාලයකින් ගෙවීම් ලැබී නොමැති බව වාර්තා වෙනවා. මාස 6කින් ගෙවීම් නොලැබීමෙන් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ අත්‍යවශ්‍ය ගෙවීම් සහ වියදම් කිරීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම බදු ක්‍රමයට අනුව 2023 වසරේ සිට ක්‍රීඩකයන්ගෙන් බදු අය කර ගන්නා ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා. මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම ගෙවීමක් ලබන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ට පවා විශාල පාඩුවක් වන බව ක්‍රීඩකයෝ පවසනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල තරුණ ක්‍රීඩකයෙක් ලංකා ඩේ ටු ඩේ නාලිකාවට මෙසේ පැවසුවා. අපි නිකම් හිතමු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වාර්ෂික කිවිසුමෙන් ඉහළම කාණ්ඩයේ සිටින ක්‍රීඩකයෙක්ට වාර්ෂික ගෙවීම රුපියල් ලක්ෂ 150ක් කියලා. එම මුදලින් 36ක් ලෙස රුපියල් ලක්ෂ 54ක් කැපුවම ඔහුට වසරකට ඉතිරි වෙන්නේ ලක්ෂ 96ක් වගේ මුදලක්. එවැනි විශාල මුදලක් කැපීම සාධාරණයි කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඒ නිසායි අපි අධිකරණයේ පිහිට පැතුවේ. ක්‍රිකට් ක්‍රීඩකයන් ආදායම් බදු ගෙවන්නේ නැහැ කියලා කවුරුත් හිතන්න එපා. අපි බදු ගෙවනවා. නමුත් මේ බදු ප්‍රතිශතය සහ 2023 වසරේ සිට කපා ගන්න කියන එක සාධාරණ නැහැ. මෙම තත්ත්වය මත ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කිවිසුමට අත්සන් තැබීම ගැන දෙවරක් නොව කිහිප වරක් හිතනවාට සැක නැහැ. මෙවැනි විශාල මුදලක් අහිමි කරගෙන එම කිවිසුමේ සිටීම පළක් නැහැයයි එම ක්‍රිකට් ක්‍රීඩකයා පැවසුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග වාර්ෂික කිවිසුම් අත්සන් කර ඇති ජාතික මට්ටමේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන සේවකයන් ලෙස සලකා ඔවුන්ගේ රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය වසර අගදී තීරණය කළා. එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධනංජය සිල්වා සහ චරිත් අසලංක අභියාචනාධිකරණයේ එම පෙත්සම ගොනු කර තිබෙනවා. එම පෙත්සම මෙම මාස 28 වෙනිදා නැවත සලකා බැලීමට නියමිතව තිබෙනවා. මෙම පෙත්සම අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මුහම්මඩ් ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගියදා සලකා බැලුණා. එහිදී ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන බව සඳහන් කළා. 2022 අංක 45 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කර තිබෙනවා. එය වැරදි සහගත තීරණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමග වාර්ෂික කිවිසුමට එළඹ සිටින ක්‍රීඩකයන් සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනාවලට හිමිකම් කියන්නේ නැහැ. කිසිදු සාධාරණ කරුණු විමසීමකින් තොරව එම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස කාණ්ඩගත කිරීමට ගෙන තිබෙන තීරණය නීතියනට පටහැනියයි නීතිඥ නිශාන්ත ප්‍රේමතිරත්න මහතා අධිකරණය දැනුවත් කළා. පෙත්සම්කරුවන් වන ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන අතර ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
2022 වසරේ සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි 1 වෙනිදා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම ගැටලුව හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරිපත් කළ ඉල්ලීම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය පළ කරනවා. යැයි නීතිඥ කුවරද සොයිසා මහතා පැවසුවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර්ද සිල්වා මහතා අධිකරණය හමුවේ මෙසේ කරුණු දැක්වුවා. දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් එහි සේවකයන් වශයෙන් අර්ථකථනය කරනවා. ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වෙනවා. යැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 1996 වසරේ ලෝක කුසලාන ශූරයන් බවට පත්වීමෙන් පසුව වෘත්තීය ක්‍රීඩකයන් බවට පත් වුණා. එදා සිට වර්තමාන ආණ්ඩුව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කරමත දැවැන්ත බත්තක් පනවන තෙක් ඔවුන් ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමකින් පමණක් බැඳී සිටියා. අතීතයේ අර්ජුන රන්තුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන ආදී බොහෝ ක්‍රීඩකයන් බැංකු ඇතුළු පෞද්ගලික ආයතනවල සේවකයන් ලෙස කටයුතු කළා. එදා පැවති ආණ්ඩු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අමතර බදු අය කිරීමට කටයුතු නොකළ අතර ඔවුන් බොහෝ දෙනා රජයට බදු ගෙව්වා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෝ වෙනත් වෘත්තියක් හෝ කරන පුරවැසියෙකුගෙන් බදු අය කරන විට ඒ සාධාරණ විය යුතු වෙනවා. කිසියම් මුදල් උපයන්නෙකුගෙන් ඔහු උපයන මුදලින් 36% බදු ලෙස කපා හැරීම කොතරම් සාධාරණද තීරණය කිරීම ඔබට බාර කරනවා. මෙවැනි විශේෂ පුවත් මෙන්ම දැනුම ඉහළ නංවන දෙස් විදෙස් පුවත් දැනගන්න ලංකා ඩේ ටු ඩේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.